දැන් ඔයාලා හිතුවද විටකින් විට විකුණලා ඔච්චර ගාණක් හොයාගන්න පුළුවන් කියලා මිනිස්සෙකුට? කෝල් එකක් එනවා සර් මෙහෙමයි සර්ට කතා කරන්න පුළුවන්ද මේ පොඩි ප්‍රශ්නයක් මට. මම කිව්වා දවසකට කඩවල් බුලත් විට දාන්න 20ක් හොයාගන්න. දැන් ඊයේ මට එක කෝල් එකක් ආවා. එයාම දාපු මැසේජ් දැක්කහම කියන්නේ මට කියන්නේ ඒ තරම් මිනිස්සු කියන්නේ මං කියන ඔයාලා හරි එහෙනම් මාර වාසනාවන්තයි අයියේ. නම් මේ වසරේදීත් මේ ග්‍රේඩ් එකේදීත් ඔයාලා බිස්නස් ගැන අයිඩියා එකක් ඒ නොලෙජ් එක එන එක. මං කොහොම හරි තව මට තේරෙන භාෂාවෙන් කොහොම හරි බිස්නස් අයිඩියාස් ටිකක් ඔළුව වලට දාලානේ මං යවන්නේ කොහොමද? හරිද? ඒක ඔයාලා ඊට වැඩි ඔය ග්‍රේඩ් එකෙන් වඩා උඩ ග්‍රේඩ් එකට යනකොට ඊට වඩා ඕක ඩෙවලොප් වෙනවා. හරි? හිතන විදිය වෙනස් වෙනවා. හිතන විදිය තමයි වෙනස් කරන්න බිස්නස් කියන්නේ. දැන් මට කෝල් එකක් එනවා සර් මෙහෙමයි සර්ට කතා කරන්න පුළුවන්ද මේ පොඩි ප්‍රශ්නයක් මට. මම හරි කියන්න. එයා යම් ආයතනයක රැකියාවක් කරනවා. හරි? ඊට පස්සේ බයික් එකක් හරි මොනවා හරි අරගෙන දැන් ණය ගෙවා ගන්න බැරුව හිර වෙලා පොලියට සල්ලි අරන් පොලිකාරයෝ ගෙදරට එනවා. එහෙම ලොකු ප්‍රශ්න වැලක්. හරි? මං ගණන් හදලා කිව්වා ඔයාගේ ණය මාසෙකට දැන් කොච්චර ණය තියෙනවද? ණය ප්‍රමාණය කිව්වා. මම හරි. එහෙනම් ඔයාට මේකයි ඔප්ෂන් එක. දැන් වෙන එයාට ප්‍රොපර්ටි එකක්වත් මුකුත් නැහැ. හරිද? එතකොට මම කිව්වා ඔයා යන්න බැංකුවට. බැංකුවට ගිහිල්ලා ඔයාගේ සැලරි ස්ලිප් එක ඉදිරිපත් කරලා ලෝන් එකක් ගන්න. ඒ ගවර්න්මන්ට් බැංකුවකින් ගන්න ලෝන් එකක් ඔෆිෂියල් නේ එළියෙන් පොලියට ගන්න සල්ලි වලට වඩා විශාල සහනයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට එහෙම ලෝන් එකක් ගන්නත් බෑ. කලින් ගණපු ණයවල ප්‍රශ්න වෙලා ක්‍රිබ් එකේ රෙඩ් මාක් වැටිලා තියෙනවා. ණය ගන්න බෑ. ඊට පස්සේ මම කිව්වා හරි. හොඳ බිස්නස් ඔපචුනිටි එකක් කිව්වේ. මිනිහා පුදුමාකාර සන්තෝෂයටපත් වුණා. හරිද? මම කිව්වා එයාට පොඩි ඉලෙක්ට්‍රික් බයික් එකක් තියෙනවා. බුලත් විට තියෙන්නේ විට. බුලත් විට විකුණන්න තියෙනවනේ. මම කිව්වා දවසකට කඩවල් බුලත් විට දාන්න 20ක් හොයාගන්න. කඩ 20ක් කියන්නේ මෙහෙම ස්පීය ගහනකොට කඩ 20ක් පහ වෙනවනේ. ඕන තරම් තියෙනවනේ. හරිද? දැන් එන සිද්ධාලය පෙරේද මහත්තයා ඉස්සෙල්ලාම බිස්නස් පටන් ගත්තේ ෆුඩ් බයිසිකලේ අරගෙන මේක පැදගෙන ගිහිල්ලානේ. හරිද? දැන් ඒක ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙලා. ඉස්සර බැනලත් එලවනවා. ඒ කතාව මම පස්සේ දවසක් කියන්නම්. හරිද? එතකොට කතාව මේක. එතකොට මෙයාට කඩවල් 20ක් හොයාගත්තොත් දවසකට එක කඩේකට බුලත් විට 10ක් දැම්මොත් විට 10ක් දැම්මොත් කඩවල් 20ට විට කීයක් දාන්න පුළුවන්ද? 200යි. එක විටකින් රුපියල් 20ක ලාභයක් තිබුණොත් රුපියල් 20ක 20 වැඩි කිරීම 200 දවසකට රුපියල් කීයක් ලාභ තියෙනවද? 4000යි. දවස් 30ට 1,20,000යි. හරිද? අනේ සර් ඕනේ නම් මග පඩිය කීයක් හම්බනවද? බේසික් එක 45,000 ප්ලස් ඔක්කොමත් ඇවිල්ලා ඒ තව 45,000 හම්බෙයි කියලා හිතනවද? නෑනේ. උපරිම 50,000ක් 60,000නේ හම්බෙන්නේ. එතකොට වැඩිපුරම කාලයක් එයා ගත කරන්නේ රැකියාවට. හැබැයි ඒකෙන් හම්බ වෙන ගාණ 45,000 50,000 මම මේ කියන වැඩේට යන්නේ කඩවල් 10ට ඕක දාගෙන යන්න විනාඩි 10ක් යයි. විනාඩි 20ක් යයි. ඕක හදන්න පැය භාගයක් යයි. හරිද? හැබැයි අපි හිතන්නේ නැති ඔපචුනිටිස් තියෙනවා. මං කිව්වා හැබැයි මෙහෙම එකක්. ඔයා යනකොට A3 කොලයකට කලර් print out එකක් දාලා බුලත් විට විකිණීමට ඇත කියලා ලොකු බෝඩ් එකක් විටත් එක්කම දෙන්න. ඒක පර්මනන්ට් එකක්. එතකොට මොකද වෙන්නේ? පාරට පේනකොට මිනිස්සු ගන්න ප්‍රමාණය වැඩි. හරි? දැන් ඔයාලා හිතුවද ඔය විටකින් විට විකුණලා ඔච්චර ගාණක් හොයාගන්න පුළුවන් කියලා මිනිස්සුෙකුට? ඔය විටනේ. ඕකෙත් ඊටත් වඩා අඩු. ඕකෙත් පොඩි ප්‍රොඩක්ට් එකක් තියෙනවා. හුණු තියෙන්නේ පොඩි පැකට් එකක්, චූටි එකක්.
ඔය හුණු පැකට් එක හදන මිනිස්සයා කොච්චර ලාභ ගන්නවද? මීටත් වඩා ගන්නවා. ඇයි විට විකුණන හැම මිනිස්සයාටම දෙන්න පුළුවන් මොකද්ද? හුණු පැකට් එක. විට හදන උන් ගොඩක් හිටියට හුණු පැකට් හදන උන් ගොඩක් නෑ. එයා මේක අපි හිතමු. ඉතින් දැන් ඔය කඩවල් 20නේ. ටවුන් එකක් ගත්තොත් ඒරියා එකම ගත්තොත් දවසකට විට කීයක් යනවද? ලක්ෂයක් දෙකක් යනවා ඇතිනේ. කී ඉතින් කඩවල් කොච්චරද? මම මේ කඩවල් 20කට 200යි කියලා කිව්වේ. හරි. මෙහෙම හිතන්නකෝ අඩුම ගණන් දවසට විට ඒ ටවුන් එකේ හැම කඩේම ඔක්කොම නැත්නම් ටවුන් දෙකක තුනක විතර විට ලක්ෂයක් විකුණුනොත් හුණු පැකට් ලක්ෂයක් දෙන්න එපායි. ඒක රුපියල් 2කට දැම්මොත් උඹට රුපියලක් ලාභ තියෙනවනේ. දවසට රුපියල් ලක්ෂයක් නේ. දවස් 30ට ලක්ෂ 30යි. මොකද්ද බිස්නස් එක? විටවලට හුණු පැකට් එක දාන එක. හිතනවද? මේ මහා ලොකු බිල්ඩින් අරගෙන එහෙම කරලා බිස්නස් කරන්න ඕන? හොඳයි මං කියන්නේ. අපිට අඩු මුදලින් කරන්න පුළුවන් ඒවා ඕන තරම් තියෙනවා.